ණයගැතියන් සඳහා වට්ටම් වෙන් කිරීම කියලා එකක්. ණයගැතියන් සඳහා වට්ටම් වෙන් කිරීම කියලා කොටසක් බලන්න. අපි දැන් ඒක කතා කරන්න තමයි යන්නේ. හරි. අපි කතා කරමු ළමයි. ණයගැතියන් සඳහා වට්ටම් වෙන් කිරීම. මේ කොටසනේ කතා කරන්න යන්නේ. හරි. මොකද්ද ළමයි ණයගැතියන්ට වට්ටමක් වෙන් කරනවා කියන්නේ? අපි ණයගැතියන්ගෙන් සාමාන්‍යයෙන් අඩු වෙනවා කියලා කතා කරන දේවල් සෙට් එකක් තියෙනවානේ. සාමාන්‍යයෙන් මොනවාද ළමයි අඩු කරගන්නේ? අපි ණයගැතියන්ගෙන් අඩු කරගන්නවා නේද? බොල් ණය කපා හැරීම. ඊට පස්සේ හානි කරන අලාභ වෙන් කිරීම. ඒ වගේ සෙට් එකක්ම අඩු කරගන්නවානේ. එතකොට මේ බොල් ණය කපා හැරීම කියලා අඩු කරේ මොනවාද? ව්‍යාපාරයක ණයගැතියන්ගෙන් අපිට නිශ්චිතවම ලැබෙන්නේ නැහැ කියලා අපි හඳුනා ගන්න කොටස තමයි අපි ණයගැතියන්ගෙන් බොල් ණය කපා හැරීම කියලා අඩු කරගන්නේ. ඊට පස්සේ ළමයි හානි කරන ලාභ වෙන් කිරීම එහෙම නැත්නම් අඩමාන ණය වෙන් කිරීම කියලා අඩු කරන්නේ මොනවාද? අපි එතන අඩු කරන්නේ අපේ ඉන්න ණයගැතියන්ගෙන් ලැබෙයිද නොලැබෙයිද කියලා අවිනිශ්චිත. ඒ කියන්නේ බොල් ණය වෙන්නත් පුළුවන් යාලා නැති වෙන්නත් පුළුවන්. ඒ වගේ දේවල් තමයි අපි හානි කරන ලාභ වෙන් කිරීම කියලා අඩු කරගන්නේ නේද? මෙතෙන්දී මේ ණයගැතියන් සඳහා ළමයි වට්ටම් වෙන් කිරීම කියලා හඳුනාගන්නේ මෙහෙම හිතන්නකෝ. අපි කියනවා ළමයි මෙන්න ව්‍යාපාරයේ මෙහෙම ප්‍රතිපත්තියක් තියෙනවා කියලා හිතන්න. ව්‍යාපාරයේ ප්‍රතිපත්තියක් තියෙනවා දින 30ක් තුළදී ණයගැතියන් මුදල් ගෙවීම සිදු කරන්නේ නම් ඔවුන්ට 10%ක වට්ටමක් හිමි වේ. ඔවුන්ට 10%ක වට්ටමක් හිමි වේ. අන්න මොකද්ද ළමයි වෙන්නේ? අපි කියනවා ණයගැතියන්ගෙන් දවස් 30ක් ඇතුළත නම් ණයගැතියෝ දැන් ණයගැතියෝ කියන්නේ ව්‍යාපාරයෙන් ණයට බාන්න ගත්ත කට්ටියනේ. එයාලා මේ ව්‍යාපාරයේ ණය මුදල් ටික දින 30ක් ඇතුළතදී නම් දෙන්නේ. ඒ අවස්ථාවේදී අපි කියනවා ණයගැතියන් මුදල් ගෙවීම සිදු කරලා තියෙනවා නම් ඔවුන්ට 10%ක වට්ටමක් හම්බ වෙනවා කියලා. ඒ කියන්නේ මෙතන ඇයි ළමයි මෙහෙම දෙයක් කරන්නේ? දැන් හිතන්න ණයගැතියන්ට දින 30ක් ඇතුළත ගෙවුවොත් වට්ටමක් දෙනවා කියලා කියන්නේ කාට හරි අදහසක් තියෙනවද ඒ ගැන? කියන්න බලන්න. ඔයාලා ව්‍යාපාරයක් කරනවා. ප්‍රාර්ථනාගේ පුරුදු බේකරිය අපි හිතමු. ප්‍රාර්ථනා බේකරිය කරගෙන යනවා. ඔයාලා හැමෝම බේකරි කරනවා කියලා හිතන්න. ණයට පාන් විකුණන කට්ටියට කියනවා ඔයාලා දවස් 30ක් ඇතුළත මට සල්ලි ගෙනත් දෙනවා නම් මම ඔයාලට 10%ක වට්ටමක් දෙන්නම් කියලා. ඔයාලා හිතන්නේ ඇයි එහෙම කරන්නේ? ව්‍යාපාරයක් ඇයි ණයගැතියන්ට මෙච්චර දින ගාණක් ඇතුළේ ගෙවුවොත් මේ වගේ වට්ටමක් දෙන්නම් කියන්නේ? අපිට පාඩුවේ නේ ළමයි වැඩේ. කියන්නේ දැන් හිතන්න 10000ක් දෙන්න හිටපු කෙනෙක්ගෙන් 10000ම ගන්න තිබ්බ එක එයා දවස් 30ක් ඇතුළත ගෙවන්නේ අපිට 9000යි හම්බෙන්නේ නේද? 1000ක් පාඩු වෙනවනේ. ඒ වුණාට ව්‍යාපාර එහෙම කරනවා. මොකද්ද හේතුව? ඇයි ව්‍යාපාර එහෙම කරන්නේ? කාට හරි අදහසක් තියෙනවද? කියන්න බලන්න. දාන්න බං chat එකට මැසේජ් එක. හරියට හරි. ඔය තියෙන්නේ. කියන්න බං. හැමෝටම හිතෙන්නේ වැරදුනට කමක් නැහැ ළමයි. අපි දන්නවනේ ඉගෙන ගන්න ඕනේ නැහනේ. මොකද්ද ඔයාලට හිතෙන්නේ? තියෙන එක කියන්න තේරෙන්නේ නැල්ලෝ. හරි මෙහෙමයි. හරිද දැන් මෙහෙම ළමයි. ණයගැතියෝ හිතන්නකෝ සාමාන්‍යයෙන් ණයගැතියෙක්ට ගෙවන්න නිශ්චිත කාලයක් නැහැ ව්‍යාපාරයේ කියලා. එතකොට දැන් ඔයාලා කරන් යන බේකරියේ ඉන්න ණයගැතියෝ සෙට් එක ඒ කියන්නේ ණයට භාණ්ඩ ටික ගත්තට පස්සේ එයාලා මාස 6කින් අවුරුද්දකින් විතර සල්ලි දුන්නොත් එහෙම අපිට ටිකක් අර අපි කියන්නේ මෙහෙයුම් චක්‍රය කියලා. මෙහෙයුම් චක්‍රය කියන්නේ මොකද්ද? අපි ගන්නවා විකුණනවා නේද? ඒ විකුණපු සල්ලි වලින් ආයෙ භාණ්ඩ ගන්නවා, නිෂ්පාදනය කරනවා නම් නිෂ්පාදනය කරනවා, ආයෙම ලාභයක් තියාගෙන විකුණනවා. ඔය මෙහෙයුම් චක්‍රය පවත්වාගෙන යන්න අමාරු වෙනවා ළමයි මොනවා වුණොත්ද? අපිට ණයගැතියන්ගෙන් මේ ණයට දුන්න ටික ඒ සල්ලි ටික ඉක්මනින් හම්බුනේ නැත්තම් මෙතෙන්දී අපි 10%ක වට්ටමක් ඒ කියන්නේ වියදමක් දරුවත් ඉක්මනින් මුදල් ලබා ගැනීමට හැකි වෙන නිසා තමයි ළමයි මේ විදිහට වට්ටමක් දෙන්නේ. ඒ කියන්නේ අපි කවුරු හරි ණයගැතියෙක්ට වට්ටමක් දෙනවා නම් ව්‍යාපාරයක් විදිහට එහෙම දෙන්න හේතු වෙන්නේ ළමයි යාළකින් ඉක්මනින් මුදල් ටික ලබා ගන්න. ඉක්මනින් මුදල් ලබා ගැනීමේ අරමුණෙන් තමයි අපි මේ විදිහට වට්ටමක් දෙන්නේ. හරි. එතකොට මෙහෙම හිතන්නකෝ ළමයි. හිතන්න දැන් අපි මේ විදිහට වට්ටමක් දුන්නට පස්සේ අපි කියනවා අපේ ව්‍යාපාරයේ මේ විදිහට ණයගැතියන්ට 10%ක වට්ටමක් දීලා තියෙන්නේ. දවස් 30ක් ඇතුළතදී ගෙවුවොත් එයාලට මේ වට්ටම ලැබෙනවා කියලා නේද?
හැබැයි ළමයි ප්‍රශ්නේ මොකද්ද? අපි දන්නවා ආරක්ෂණ සංකල්පයෙන් මොකද්ද කියන්නේ? අනාගතයේ තියෙන ආදායම වර්තමානයේ හඳුනාගන්නේ නැහැ. හැබැයි අනාගතයේ අපිට ගෙවන්න වෙන වියදම නැත්තම් දරන්න වෙන වියදම වර්තමානයේදී හඳුනා ගන්නවා කියනවා නේද? එතකොට මෙතෙන්දී අපිට වර්තමානයේදී වියදමක් තියෙනවා මොකද්ද? දුන්වට්ටම් කියන එක අපිට අනාගතයේ දරන්න වෙනවා කියලා අපි දන්නවා. මොකද අපි දන්නවා අපේ උදාහරණයක් විදිහට හිතමු අපි ණයගැතියෝ ලක්ෂයක් නම් ව්‍යාපාරයේ ඉන්නේ මෙන්න මේ ලක්ෂයට 10%ක් සමහර විට දුන්වට්ටම් ඇති වෙන්න පුළුවන් කියලා අපි දන්නවා නේද? ඒ නිසා අපි මේ වගේ ප්‍රතිපත්තිය ව්‍යාපාරයේ පවත්වාගෙන යනවා නම් අපි එතකොට අනාගතයේ මේ අපිට දරන්න වෙන දුන්වට්ටම් වෙනුවෙන් වර්තමානයේ වෙන් කිරීමක් කරගෙන යනවා. ඒක තමයි මේ 10000ට 10%ක වට්ටමක් දීලා තියාගෙන යන්නේ. හරි නේද ළමයි? එතකොට මේ දුන්වට්ටම් කියන එක ඔයාලට හිතෙන්නේ. දැන් දුන්වට්ටම නම් වියදමක්නේ. මට කියන්න ළමයි මේ ණයගැතියන් සඳහා වට්ටම් වෙන් කිරීම කියන එක මොන ගිණුමක්ද කියලා. ගිණුම් කරන මූලිකාංගයේ වත්කම් වගකීම් හිමිකම් වලින් ඔයාලට හිතෙන්නේ මොකක් වෙන්නේ නැතිද මේක? ණයගැතියන් සඳහා වට්ටම් වෙන් කරනවා කියන එක මොන ගිණුමක් වෙන්නේ නැද්ද? වත්කම් ගිණුමක්ද? වගකීම් ගිණුමක්ද? මොන ගිණුමක් වෙන්නේ නැද්ද? දාන්න බං chat එකට මැසේජ් එක. ඔයාලට හිතෙන විදිහට මොකක් වෙනවද මේක? වියදම් කියලා එකක් ආවා. අනිත් අයට මොකද හිතෙන්නේ? දාන්න බං chat එකට මැසේජ් එක. තමන්ට මොකද හිතෙන්නේ? සකෝට මොකද හිතෙන්නේ? කට්ටිය දාන්න බං මැසේජ් එක. ළමයි ඔයාලගේ ක්ලාස් එක සෙනසුරාදායි ඉරිදායි මේ දවස් දෙකේම තිබ්බේ නෑනේ. සෙනසුරාදා රිවිෂන් එකයි ඊයේ කරන්න තිබ්බ මූලික සටහන් පොත් පටන් ගන්න තිබ්බ පාස් පේපර් ක්ලාස් එකයි දෙකම තිබ්බේ නෑ. මට හොඳටම උණ හැදිලා හිටියේ ළමයි. තාම තියෙන උණ. තාම මේ කකුල් එහෙම රිදෙනවා. එහෙම තියෙන තමයි ක්ලාස් එක කරන්නේ. අපි ෂේප් එක කරගෙන යන්න. උණ කියලා ළමයි ක්ලාස් නොකර ඉන්න බෑනේ. නිසා කරගෙන යන්න ක්ලාස් එක. හරි. එතකොට ණයගැතියන්ගෙන් මේ විදිහට වට්ටම් වෙන් කරද්දි ළමයි ණයගැතියන්ගෙන් වෙන් කරන්නේ. එතකොට අර හානි කරන ලාභ වෙන් කිරීම වගේම ණයගැතියන්ගෙන් මුදලක් අඩු කරනවා ළමයි. අඩු වෙන එක තමයි මේකෙදි වෙන්නේ. එතකොට දැන් මෙතෙන්දි කොටස් දෙකක් තියෙනවා. හරිද? දැන් අපි බලමුකෝ මෙහෙම මේ තියෙන්නේ. ලක්ෂයකට 10%ක් කියන්නේ එතෙන්දි වෙන් කිරීම කීයක් වෙනවද? 10000ක් නේද? මෙන්න මේ 10000ට අදාළව ළමයි දිත්ත සරහන හැදෙන්නේ මෙන්න මේ විදිහට. මේකේ දිත්ත සරහන හැදෙන්නේ ලාභ ගිණුමට ළමයි හර වෙනවා 10000ක්. ඊට පස්සේ දුන්වට්ටම් සඳහා වෙන් කිරීමේ ගිණුමට බැර වෙනවා 10000ක්. වෙන් කිරීමේ ගිණුමට බැර වෙනවා 10000ක්. මේ විදිහට තමයි මේකේ දිත්ත සරහන හැදෙන්නේ. එතකොට ළමයි මේ ලාභ ගිණුමට හර වෙන එක තියෙන්නේ. මේක ළමයි අපිට ව්‍යාපාරයට වියදමක්. ඒක වියදමක්. කොහෙටද යන්නේ මේක? මෙන්න මේ වියදම යනවා ළමයි. දැන් මේක අපි දන්නවා දුන්වට්ටම් වියදමනේ. මොකද ලාභ ගිණුමට හර වෙන්නේ දුන්වට්ටම් කියලා නේ. දුන්වට්ටම් වලටනේ වෙන් කරන්නේ. එහෙනම් මේක සටහන් වෙනවා ළමයි. ආදායම් ප්‍රකාශනයේ මොන වියදම් වලටද? බෙදා හැරීමේ වියදමක් විදිහට නේද? මේක සටහන් වෙනවා බෙදා හැරීමේ වියදමක් විදිහට. ඊට පස්සේ ළමයි මෙතෙන්දි කතා කරන මේ දුන්වට්ටම් වෙන් කිරීමේ ගිණුම බැර වෙන එක තියෙන්නේ. මේ දුන්වට්ටම් වෙන් කිරීමේ ගිණුම බැර වෙන 10000 ළමයි අපි කියනවා මේක වත්කම් අඩුවීමේ ගිණුමක් කියලා මතක තියාගන්න ළමයි. වත්කම් අඩුවීමේ ගිණුමක්. වත්කම් අඩුවීමේ ගිණුමක්. හරි. එතකොට මේ වත්කම් අඩුවීමේ ගිණුම එහෙම නැත්නම් මේ දුන්වට්ටම් වෙන් කිරීමේ ගිණුම බැර වෙන එක යනවා ළමයි. අපි සාමාන්‍ය මේක කියන්නේ අපේ ජංගම වගකීමක් කියලා. ජංගම වත්කම් වලින් අඩු කරන්නත් පුළුවන් ප්‍රශ්නයක් නෑ. හැබැයි ළමයි මේක සාමාන්‍යයෙන් අපි අඩු කරගන්නේ ණයගැති වට්ටම් වෙන් කිරීමනේ. මේක ණයගැතියන්ගෙන් කෙලින්ම අඩු කරලා සුද්ධ ණයගැතියන් තමයි සාමාන්‍යයෙන් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට දාන්නේ. එහෙනම් මේක අපිට දාන්න පුළුවන් ණයගැතියන්ගෙන් අඩු කරනු ලබයි. ණයගැතියන්ගෙන් අඩු කරනු ලබයි. ටියුට් එකෙම ලියාගන්න මේක ඉක්මනේ. ණයගැතියන්ගෙන් අඩු කරනු ලබයි. ලාභ ගිණුම හර වෙන එක වියදමක්. දුන්වට්ටම් වෙන් කිරීමේ ගිණුම බැර වෙන එක වත්කම් අඩුවීමේ ගිණුමක්. ඊට පස්සේ අපේ ලාභ ගිණුම හර වෙන එක ළමයි ආදායම් ප්‍රකාශනයේ බෙදා හැරීමේ වියදමක් වෙනවා. ඊට පස්සේ දුන්වට්ටම් වෙන් කිරීමේ ගිණුම බැර වෙන එක ණයගැතියන්ගෙන් අපි අර සාමාන්‍ය හානි කරන ලාභ වෙන් කිරීම අඩු කරනවා වගේම අඩු කරගෙන ඒ සුද්ධ ණයගැතිව අරන් යනවා ජංගමවත්කමක් විදිහට. එහෙම තමයි සටහන් කරන්නේ. හරි ඉක්මනින් ලියා ගන්න. විනාඩිය ලියා ගන්න.
ඔය වෙන් කරන්නේ තවම දීලා නැති දෙන්න ඉන්න වට්ටම් නේද පුතේ. කියන්නේ අනාගතේ අපිට දුන් වට්ටම් කියලා වියදමක් දරන්න වෙන එකට වර්තමානයේ මේ වෙන් කිරීම කරගන්නවා. හරියට නිකන් අපි හානි කරනලා වෙන් කිරීමේදී කරන්නේ මොකද්ද? බොල් නැහැ කියලා අනාගතයේ ඇති වෙයි කියලා හිතන වියදම වර්තමානයේ වෙන් කරගන්නවා නේද? ඒකම තමයි මේ දුන් වට්ටම් වෙන් කිරීමත් එන්නේ. මේකෙන් ඔයාලගේ ලොකුවට දේවල් අහන්නේ නැහැ. අහන්නෙම නැති තරම් ළමයි. මේකෙන් සාමාන්‍ය ප්‍රශ්න අහනවා හරි අඩුයි.